Morning Putala. Good Good, morning. good morning, sir. Good morning. Good morning. Good morning, sir. Good morning, sir. Good morning. අද මයි 8 වෙනිදා පුතාලා ඔක්කොම සම්බන්ධ වෙලා තින්නේ ඩෝන් මිෂනරිස් මීටින් එකට. මම හිතන්නේ අලුත් අයත් අද ඇති. අතන ඩෝන් මිෂනරිස් මීටින් එක කොහොම ආයත අතීතයක් තියෙන මීටින් එකක්. මොකද ඒක 2020 වගේ ඉඳලා හැමදාම උදේ කරන මීටින් එකක්. ඒක දිගටම උනේ නෑ. නමුත් ගොඩාක් වෙලාවට කළා සමහර කාලවල කෙරුමෙත් නෑ. ඒක කරන්න අපි හේතුව තමයි ඇත්තටම දවස පටන් ගන්න අපි මොකක් හරි අර්ථයක් අපි සිහියට නගන්න එක තමයි මෙලින් කරන්නේ. අද කතා කරන්නේ අපි පාඩම් කරන්න අවශ්‍ය බ්‍රේන් එකේ තියෙන වේව්ස් ගැන. විනාඩි 4ක් 5ක් කතා කරමු. වේව්ස් කියන්නේ තරංගනේ. ඉතින් අපේ මේ මිනිස් මොලේ තරංග ක්‍රියාත්මක වෙනවා. ඔයගොල්ලෝ හිතන හැටියට අපිට පාඩම් කරන්න අවශ්‍යම තරංග මොනවද? හොඳම වෙලාව මොකක්ද? ඔයගොල්ලෝ හැමදෙනෙක්ම කියයි උදේ පාන්දර නැගිටපු ගමන් තමා පාඩම් කරන්න හොඳම කියලා. තව කෙනෙක් කියයි 5ට කියලා, තව කෙනෙක් කියයි 3ට කියලා. ඇත්තටම පාඩම් කරන්න හොඳම වෙලාව මොකක්ද කියලා, ඒ වගේම පාඩම් කරන්න භාවිතා කරන හොඳම වෙලාවල් මොනවද කියලා ඔයගොල්ලෝ අහුවොත් එහෙම සමහරවිට ඔයගොල්ලෝ මේක අහලත් නැතුවද පුදුමත් වෙයි. දැන් සාමාන්‍යයෙන් දවසක වැඩ කරගෙන යනකොට ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ වාගේ බ්‍රේන් එකේ බීටා කියන බ්‍රේන් වේව් එක. බීටා කියන තරංගය. බීටා තරංග ක්‍රියාත්මක වෙනකොට පාට යම්සි දෙයක් අවබෝධයෙන් අහගෙන ඉන්න, දකින්න ඉව පුළුවන්. ඒ වගේම වැඩක් බාර දුන්නොත් කරන්න එහෙම පුළුවන්. හැබැයි හරි ඉක්මනින් අවධානය බිඳී යන්න පුළුවන්. මොකක් හරි ස්ටිමියුලස් එකක් ඇති වුණොත්. ඒ කියන්නේ ඔයා ફોකස් කරලා ඉවරලා කම්පියුටරේ වැඩක් කරනවා නම්, එහෙම නැත්නම් ඔයා පාඩම් කරනවා නම්, ඒ වගේ දෙයක් කරනකොට පොතක් කියවනවා නම්, බාහිරින් මොකක් හරි සිද්ධියක් ඇති වුණොත් එහෙම එකපාරට වගේ අවධානය බිඳී යන්න පුළුවන්. බීටා කියන බ්‍රේන් වේව් එක ක්‍රියාත්මක වෙනකොට. බීටා ක්‍රියාත්මක වෙන්නේ කොයි වෙලාවටද? මේ ඇහැරගෙන ඉන්නකොට. ඇත්තටම නිින්දක් නිදාගෙන උදේට නැගිටපු ගමන් ක්‍රියාත්මක වෙලා තියෙන ඇල්ෆා කියන බ්‍රේන් වේව් එක. ඇල්ෆා එක ටික බීටා වෙනවා. හරිද? හැබැයි මේ බීටා එකේ දී ඇති වෙන පාඩම් කරන්න තියෙන බලපෑම තමයි නැගිටලා දැන් කියන්නේ අවදිව ඉන්නකොට ඉතා ඉක්මනට වාගේ අවධානය බිඳී යන්න පුළුවන්. ඒ බීටා. ඒත් එක්කම වා රැට නිදා ගන්න කලින් වාට නිදි මත එනවනේ. ඒ නිදි මත එනකොට තීටා කියන බ්‍රේන් වේව් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔයා තීටා ලෙවල් එකේ පාඩම් කරනවද? බීටා ලෙවල් එකේ පාඩම් කරනවද? දැන් බීටා ලෙවල් එකේ පාඩම් කරනකොට මොකද වෙන්නේ? පාඩම් කරන්න පුළුවන්. යම් දෙයක් අවධානය යොමු කරලා කරන්න පුළුවන්. අපි තුමු යම් කෙනෙක් ගෑරේජ් එකක වැඩ කරනවා කියලා. වාහනයක් ඇවිල්ලා අරන් ආපුවම ඒක ගැටලුව හොයාගන්න එයා අවධානය යොමු කරන්න ඕන. එතකොට බීටා ලෙවල් එකේ තමයි ආ ඉන්නේ. ඇත්තටම ඒ වෙලාවට ඒක අවධානය යොමු කරලා කරන්න පුළුවන්. බීටා ලෙවල් එකේ ඉන්නකොට. තීටා ලෙවල් එකේ ඉඳි පාඩම් කරන්න බෑනේ. නිදිමතයි. එහෙමද ඔයාලට හිතෙන්නේ? හොඳයි. කවන්න අපි බලමු. දැන් තීටා ලෙවල් එක ආවට පස්සේ නිදිමතේ ඉන්නකොට ඊට පස්සේ ඇති වෙන්නේ පාඩම් නිදා ගන්න. නිදාගත්තට පස්සේ ගැඹුරු නිින්දදී ඇති වෙන්නේ මොකද්ද? ඩෙල්ටා කියන බ්‍රේන් වේව් එක. තීටා එකේ ඉඳලා ඩෙල්ටා එකට මාරු වෙනවා. මේ ඩෙල්ටා කියන බ්‍රේන් වේව් එක බොහොම ගැඹුරු නිින්දේදී ඇති වෙන බ්‍රේන් වේව් එකක්. නිදාගත්තට පස්සේ එක එක ෆේසස් තියෙනවානේ. රැපිඩ් අයි මූව්මන්ට් ෆේස් එක කියලා තියෙනවා. රැපිඩ් අයි මූව්මන්ට් කියලා කියන්නේ REM ස්ලීප් එක කියලා කියන්නේ. නිදාගත්තට පස්සේ ඇස් බෝල නටන්නේ. ඇස් දෙක දිහා බලවම ඒ වෙලාවට තමයි හීට දකින්නේ. ඉතින් ඒ වෙලාවේ කොහොමද පාඩම් ගන්න? නිදාගෙන ඉන්නකොට පාඩම් කරන්න බෑනේ. හරි. එතකොට මම කිව්වා රාට නිදාගෙන නැගිට්ටාම උදේ පාන්දරට ඇති වෙලා තියෙන්නේ ඇල්ෆා කියන බ්‍රේන් වේව් එක කියලා. ඉතින් ඔන්න බ්‍රේන් වේව්ස් හතර. නිදාගෙන ඉඳලා නැගිටපු ගමන් ඇති වෙන්නේ උදේ පාන්දරට ඇල්ෆා, දවල් වැඩ කරනකොට බීටා, නිදා ගන්න කලින් තීටා, නිදාගත්තට පස්සේ ඩෙල්ටා. ඉතින් ගැමා කියලා එකකුත් තියෙනවා. ඉතින් භාවනානුයෝගීව ඉන්නකොට ඇති වෙන බ්‍රේන් වේව් එක තමයි ගැමා. ගැමා ගැන කතා නොකරමු. මොකද හැම කෙනෙක්ටම භාවනානුයෝගීව ඉන්න අපහසුතාවක් තියෙන්න පුළුවන් නේ. එමින්ද පුරණ හොඳයි. ඔය යමක් අවධානය යොමු කරලා කරනකොට, පාඩම් කරනකොට ඔයාගේ බ්‍රේන් වේව්ස් වලට උදව් කරන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. නින්දට කලින් දවසේ කරපු දේවල් මනසට දුන්නොත් එහෙම මම මෙන්න මේ දේවල් කරලා සාර්ථක වුණා මට සතුටුයි කියලා වාගේ මනස මේ නින්දට කලින් ඒව ටික අරගෙන තැම්පත් කරලා නිදාගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක කරනවා. සමහරවිට ඒක දිගු කාලීන මතකයට යොමු කරනවා. හරිද? ඒ තීටා එකේදී. හැබැයි ඊට අමතරව ඔයාට අවශ්‍ය නම් යම්සි ගැටලුවක් निराකරණය කරගන්න. ඔයාට පාඩමක මතක නැති කොටසක් තියෙනවා නම් අර තීටා ලෙවල් එකේදී පොඩ්ඩක් මතක් කරගත්තා නම් ඉතුරු හරිය ගැඹුරු නින්දේදී සිද්ධ වෙනවා. එතකොට අපි හිතමුකෝ හෙට තියෙන්නේ විභාගෙ කියලා. අද රෑ තීටා ලෙවල් එකේදී ඔයා ප්‍රශ්න පත්‍රයේ විෂුවලයිස් කළොත් එහෙම නින්දේදී මොකද කරන්නේ? ඊ සියලු දකින ප්‍රශ්න වලට උත්තර ඔයාගේ යටිහිත හොයනවා. ඔයලා හෙට උදේ විභාගෙ ගියාට පස්සේ විභාගෙදී පුදුම හිතෙන විදිහට ප්‍රශ්න වලට උත්තර මතක් වෙනවා. ඒත් එක්කම එදිනෙදා ජීවිතේදී ඔයාට ගැටලුවක් තියෙනවා නම්, ලොකු ෆයිනෑන්ෂල් ලොස් එකක් සිද්ධ වෙලා තියෙනවා නම්, මොකක් හරි දෙයක් නැති වෙලා තියෙනවා නම්, ඇත්තට මේක මගේ යාළුවෙකුට සිද්ධ වුණා. යාගේ නැති වෙලා පර්ස් එක මං කිව්වා නිදා ගන්න කලින් තීටා ලෙවල් එකේදී දකින්න මෙන්න මේ දේ ඔයාට හම්බ වෙනවා, ඔයාට සතුටක් ඇති වෙනවා. ඔයාගේ යටිහිතට කියන්නේ මගේ ආදරණීය යටිහිත මගේ මේ නැති වෙච්ච පර්ස් එක හොයලා දෙන්න කියලා. දවස් දෙකක් විතර ගියාට පස්සේ යා මට කතා කරලා කිව්වා මම නිින්දේදී දැක්කා උඩ තට්ටුවට ගියා මොකද්ද මන්ද සුදු පාට පලාවක් වගේ එකක් ගිහලා කාමරේට ගිහිල්ලා අල්මාරියට ගිහිල්ලා අල්මාරිය එල්ල තියෙන නොබ් එකේ බෑග් එකක් තිබුණා. අන්න ඒක ඇතුළට බැස්සා. මම නැගිට්ටට පස්සේ ගිහිල්ලා මම ඒක චෙක් කරලා බැලුවා. හරියට හරි එතනම පර්ස් එක තිබුණා.
ඉතින් යටිහිත නින්දට කලින් දෙන කමාන්ඩ්ස් ක්‍රියාත්මක කරනවා නින්දේදී. එතකොට පාඩම් කරනවා කියන එක නිදිමත එන වෙලාවට කරන්න පුළුවන් කියන එක තමයි එකින් කියන්නේ. පාඩම් කරනවා කියන එක නිදිමත එන වෙලාවට කරන්න පුළුවන්. අධ්‍යාපනික කටයුතු කරන්න පුළුවන්. ව්‍යාපාරික ගැටලු බාර දෙන්න පුළුවන්. තවත් ගැටලු තියෙනවා නම් ඒවත් බාර දෙන්න පුළුවන් තීට ලෙවල් එකේදී. ඒ වගේම හෙට දවසේ දේවල් විෂුවලයිස් කරන්න පුළුවන්. එතකොට ගැඹුරු නින්දදී ඒවට උත්තර හොයනවා, ඒවා සකසලා දෙනවා, ලස්සනට පිළිවෙලට හදලා දෙනවා. හරි. එතකොට ගැඹුරු නින්දදී පාඩම් කරනවා. ගැඹුරු නින්දදී ප්‍රශ්න වල උත්තර හොයනවා. හරිද? නිදා ගන්න පෙර නිදිමත ඇති වෙනකොටත් කරනවා. ඊට පස්සේ පහුදා උදේට නැගිටිනකොට ඔයා ඉන්නේ ඇල්ෆා ලෙවල් එකේ. ඇල්ෆා ලෙවල් එක තමයි අවධානය යොමු කරලා පාඩම් කරන්න පුළුවන් හොඳම වෙලාව. ඒ කියන්නේ උදේ පාන්දර නැගිට ගමන් තමයි පාඩම් කරන්න හොඳම වෙලාව. රැට නෙමෙයි. මොකද අපි නොක්ටර්නල් ඇනිමල්ස්ලා නෙමෙයි. අපි නිශාචරයෝ නෙමෙයි. අපි ඉර වැටෙන්න කලින් අවදි වෙන්න ඕන සත්තු జాතියක්. ඉර බැහැගෙන යනකොට නිදා ගන්න ඕන జాතිය. එතකොට ඉර බැහැගෙන යනකොට නැගිටගෙන නිදි මරාගෙන දුක්ින්දොත් එහෙම අපිට ශාරීරික ගැටලු ඇති වෙනවා. දීර්ඝ කාලින වශයෙන්. මොන දැන් එතකොට නිින්දක් නිදාගෙන නැගිටපු ගමන් පාඩම් කරන්න හොඳම වෙලාව ඒ වෙලාව තමයි. කොයි වෙලාවද? ඔයාට ලංකාවේ ජීවත් වෙන පුද්ගලෙක් හැටියට අවම පැය 6ක් නිදාගත්තාම ඇති. පැය 7ක් වුණත් කමක් නැහැ. පැය 7මාරක් වුණත් කමක් නැහැ. ඊට වැඩිය අවශ්‍ය නැහැ. ළමයෙකුට පැය 6ක් නිදාගත්තාම ඇති. හරිද? ඔන්න දැන් උදේ නැගිටලා ඔන්න දවල් කාලේ දවල් කියලා කියන්නේ මේ නිින්දක් නිදාගෙන නැගිට්ටට පස්සේ වගේ තියෙන්නේ දැන් ඇල්ෆානේ. ඇල්ෆා ක්‍රියාත්මක වෙනවා. මේ ඇල්ෆා ක්‍රියාත්මක වෙනකොට ඔයාලට හොඳට අවධානය යොමු කරන්න පුළුවන්. මේ නැගිට්ට වෙලාවේ තමයි දවසේ වැඩ කටයුතු සැලසුම් කරන්න හොඳම වෙලාව. ව්‍යාපාරිකයෙක් නම්, වෘත්තිකයෙක් නම්, රැකියාවක් කරන කෙනෙක් නම් අන්න ඒ හැමෝටම උදේ පාන්දර තමයි හොඳම වෙලාව. දවස සැලසුම් කරන්න. හිටපු ජනාධිපති කෙනෙක් වන ආර් ප්‍රේමදාස මහත්මයා පාන්දර 3ටලු නැගිටිනවා. නැගිටලා තමන්ගේ දවසේ දේවල් සැලසුම් කරන්න. රටේ තියෙන සියලුම පත්තර කියවන්නේ පාන්දර නැගිටලාලු. ඉතින් ප්‍රකටගත් රොබින් ශර්මාගේ පොතක් තියෙනවා 5am club කියලා. ඒකේ තියෙනවා පළවෙනි විනාඩි 20 උදේ නැගිටපු ගමන් ඊළඟ විනාඩි 20 ඊළඟ විනාඩි 20. අන්න ඒ වගේ විනාඩි 20 තුනක් ගැන කතා කරනවා. ඉතින් ඒ ගැන මම කලින් මීටින්ස් වල කතා කරලා තියෙනවා. ඉතින් ඕන දවස ආරම්භ කළා. ඔයා දවල් ඉස්කෝලේ හිටියත්, ටියුෂන් ක්ලාස් එකේ හිටියත්, ඔයා පාඩම් කරගෙන යනකොට, අධ්‍යයනය කරගෙන යනකොට ඔබ ව්‍යාපාරිකයෙක් නම් දවසේ ඇති වෙන කටයුතු වලදී ඔයගේ අවධානය බිනියම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් පාඩම් කරනවා කියන එක බීටා ලෙවල් එකේදී කරන්න අමාරුයි. මොකද අවධානය බිනියන්න පුළුවන් නේ. මොකක් හරි වෙන දෙයක් වෙච්ච ගමන් වෙන දෙයකට අවධානය වාගේ යන්න පුළුවන්. හැබැයි අර ඇල්ෆා ලෙවල් එක නිදාගෙන නැගිටපු ගමන් තිබුණට දවසේ ඕනම වෙලාවට නිින්දක් නිදාගෙන නැගිටපු ගමන් ඇල්ෆා ලෙවල් එක තිබුණට දවසේ ඕනම වෙලාවක ඔයාලට ඇල්ෆා ලෙවල් එක හදා ගන්න පුළුවන්. කොහොමද කරන්නේ? අපි තුමු දවල් 12 මාට විතර ලොකු ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න තියෙනවා. දවල් 12 මාට විතර ගණිතයේ පීරියඩ් එක පටන් ගන්න. මොකද කරන්නේ? ඔයා හොඳ ගැඹුරු හුස්මක් අරගෙන ඒක පිට කරලා මේ වගේ 10 පාරක් විතර කරපුවාම ඔයාට හොඳට ඔක්සිජන් ලැබෙනවා. ඔයා මනසෙන් ඇස් දෙක වහගෙන හොඳ සුන්දර දර්ශනයක් මරණය කරපුවම හොඳ සුන්දර දර්ශනයක් දැකපුවම මනසින් ඇස් දෙකෙන් නෙමෙයි. ඔයා ඒක සිද්ධ වෙනවා වගේ දැක්කම ටික ටික වගේ අල්ෆා ලෙවල් එක හැදෙනවා. ඒ ගුරුවරු සහ දෙමව්පියෝ කියන ළමයට පාඩම් කරන්න ફોකස් එක නැහැ කියලා ඇල්ෆා ලෙවල් එකක් හැදෙනවා. පාඩම් කරන්න ફોකස් එකක් හැදෙනවා. දවසේ ඕනම වෙලාවක ඔයාට ඇල්ෆා හදා ගන්න පුළුවන්. හැබැයි ඒකට උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඔහොම තමයි චක්‍රය වගේ යන්නේ. ඇහැරගෙන ඉන්නකොට බීටා නැවත නිදා ගන්න යද්දී I තීටා හැදෙනවා. නිදාගත්තට පස්සේ ඩෙල්ටා හැදෙනවා. I අවදි වෙනකොට ඇල්ෆා ලෙවල් එක එනවා. ඇල්ෆා වලින් පස්සේ I බීටා, බීටා තීටා, ඩෙල්ටා, I ඇල්ෆා ඔන්න වගේ ওই චක්‍රය යනවා. ඉතින් මේ බ්‍රේන් වේව්ස් වර්ග 4ම ඇති වෙනකොට ඔයාලට පාඩම් කරන්න පුළුවන්. පාඩම් කරද්දී එක වෙලාවක් තියෙන පොතක් අරන් කියවන්න පුළුවන්. ව්‍යාපාරික කටයුත්තක් කරද්දී එක වෙලාවක් තියෙනවා ඔයාලට හොඳට හිතන්න පුළුවන්. අනිත් වෙලාවල් වල ඔයාලට හිතද්දී ඔයාලට බාධා ඇති වෙන නිසා ඒවා හිතට බාර දෙන්න පුළුවන්. තීටා ලෙවල් එකේදී ඩෙල්ටා ලෙවල් එක කියලා නිදාගෙන ඉන්නකොට ගැඹුරු නිින්දෙදිත් ඒවා පාඩම් කරනවා. අවදිලා ඉන්නකොටත් පාඩම් කරනවා. නිින්දක් නිදාගෙන නැගිට්ටාමත් පාඩම් කරනවා. නිදාගන්න කලිනුත් පාඩම් කරනවා. එතකොට ඒ ශිෂ්‍යයෙක් නම් නමුත් ඔබ වැඩිමහලු කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් අම්මා කෙනෙක් නම් වෘත්තියක් කරන කෙනෙක් නම් අක්කා කෙනෙක් නම් වැඩිමහල් යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙක් නම් මෙන්න මේ බ්‍රේන් වේව්ස් 4ම වඩ භාවිතා කරන්න පුළුවන්. වගේ වෘත්තීය කටයුතු වලට, වගේ ව්‍යාපාරික කටයුතු වලට, වගේ පරිපාලන කටයුතු වලට, වගේ අධ්‍යාපනික කටයුතු වලට. ඉතින් ඒකින්ද නැවතත් මම මතක් කරනවා රාත්‍රී පාඩම් කරන එක ඔයාලට ගොඩක් ඉෆෙක්ටිව් නෑ පුරුදු වෙලා හිටියට. ඒකෙන් වගේ සෞඛ්‍යයට හානි පමුණුවනවා දීර්ඝ කාලීන වශයෙන්. ඒ නිසා අපි මේ ස්වභාව සෞන්දර්යයට අනුකූලව අපේ ෆිසියොලොජියට අනුව කටයුතු කරපුවම අපිට ජීවිතේ උපරිම ප්‍රතිලාභ ලැබෙනවා. එහෙනම් සුබ දවසක් අද දවස පටන් ගමු. බ්‍රේන් වේව්ස් 4ක් එක්ක වැඩ කරන සුපිරි මොලයක් සමග. සුබ දවසක් පුතාලේ. සුබ දවසක් සර්. thank you sir. සුබ දවසක්. Good morning, sir. Thank you.